Hi guys, welcome back to CNS Cocktail Show. ඔන්න කලින් වීඩියෝ එකේ මම ප්‍රොමිස් වුණා මේ මගේම කියන කොක්ටේල් එකක් මගේම කියන සිග්නේචර් කොක්ටේල් එකක් හදන විදිය ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඉතින් ඒ වීඩියෝ එක කරන්න තමයි මම ආවේ. ඊට කලින් වීඩියෝස් වල පොඩි ප්‍රශ්න වගේක් අහලා තිබ්බා මගේ හිතවත් කට්ටිය. ඉතින් ඒ වලට ආන්සර් එකක් දීගෙන යන එක තමයි හොඳ කියලා හිතුණා. මුලින්ම අහලා තිබ්බේ මේ කලමංසි වැරයිටි එක ශ්‍රී ලංකාවට ආවේනික එකක්ද කියලා. ඇත්තම කිව්වොත් කලමංසි කියන වැරයිටි එක ශ්‍රී ලංකාවට ආවේනික නැහැ. මේක සවුත් ඊස්ට් ඒෂියා වලට ආවේනික වැරයිටි එකක්. විශේෂයෙන්ම පිලිපීන් තායිලන්ඩ් චයිනා වගේ පැතිවලින් මේ රටවල් වලින් මේක හොයාගන්න පුළුවන්. ඒ වුණාට දැන් ලංකාවේ හුඟක් තැන් වලින් මේක හොයාගන්න පුළුවන්. දෙවෙනි වීඩියෝ එකෙන් තමයි ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බේ. දෙවෙනි වීඩියෝ එකෙන් මගෙන් අහලා තිබ්බා මේ වයිට් වයින් විතරක්ද මේ වර්මවුට් හදන්න ගන්න පුළුවන් කියලා. ඇත්තටම කිව්වොත් නැහැ. රෙඩ් වයින් කියන බේස් රෙඩ් වයින් කියන එකත් බේස් කරගෙන හදා ගන්න පුළුවන්. පිනනුවා වගේ රෙඩ් වයින් එකක් මේ බේස් කරගෙන රෙඩ් වර්මවුට් එක එහෙම නැත්නම් ස්වීට් වර්මවුට් කියන එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අහලා තිබ්බා මේ ඒජ් කියන එකෙන් ඇල්කොහොල් ප්‍රසන්ටේජ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්ද කියලා. ඇත්තම කිව්වොත් යම් තාක් දුරකට පුළුවන්. හැබැයි මේ වර්මවුට් කියන එක හදන්න මම කිව්වා වයින් ගන්න. වයින් කියන්නේ ෆර්මන්ටේෂන් ඩ්‍රින්ක් එකක්. එතකොට මේ වයින් එක ෆර්මන්ටේෂන් කරන කාලයේ සිට බොටැනිකල් ඇඩ් කරලා ඊට පස්සේ නියුට්‍රල් ස්පීඩ් මම කිව්වේ බ්‍රැන්ඩි වගේ දෙයක් ඇඩ් කරනකම් මෙන්න මේ කාලේ මේ ෆර්මන්ටේෂන් කාලේ ඉඳන් මේ දේවල් ඇඩ් කරන කාලේ දක්වා මේගොල්ලෝ එක දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඇල්කොහොල් පර්සන්ටේජ් එක ලෝ මට්ටමේ තියාගන්න එක. ඉතින් මෙතනදී ඇත්තටම කිව්වොත් එහෙම බොටැනිකල් ඇඩ් කරනකොට මේගොල්ලෝ ක්‍රම දෙකක් භාවිතා කරනවා හුඟක් බ්‍රෑන්ඩ්ස් වල. ඒ ක්‍රම දෙක තමයි ට්‍රෙඩිෂනල් ක්‍රමයේ යටතේ ක්‍රම දෙකකින් මේ බොටැනිකල් ඇඩ් කරන්න පුළුවන්. එකක් තමයි ඔය ටින්චර් කියන එක. ටින්චර් කියන එකෙන් කරන්නේ ඇත්තටම බොටැනිකල්ස් අරගෙන නියුට්‍රල් ස්පීඩ් එකක් එක්ක ඉන්ෆියුස් වෙන්න බොටල්ස් වලට දාලා යම්කිසි කාලයක් තියලා තියෙනවා. ඊට පස්සේ මේ හොට් ඇන්ඩ් කෝල්ඩ් කියන එකක් තියෙනවා. හැබැයි දෙවෙනි ක්‍රමය තමයි ඔය මොඩර්න් සිස්ටම් එකේදී ඇත්තටම කරන්නේ ඩිස්ටිලේෂන් පාර්ට් එකක් කියන්නේ විශේෂයෙන්ම වැකුම් වගේ ඩිස්ටිලේෂන් ක්‍රම යොදා ගන්නවා මෙන්න මේ මොඩර්න් ක්‍රමයේ යටතේ. ඉතින් එතෙන්දී ඇත්තටම අපි දන්නවා වයින් කියන්නේ ඇත්තටම ස්පිරිට් එකක් නෙමෙයි. ඔතෙන්දී මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ. කලින් වීඩියෝ එකේ මගේ වයින් කියන ස්පිරිට් එකක් කියලා කියවෙලා තියෙන. ඇත්තටම ඒක නෝට් කරලා නැහැ කවුරුත්. මම තමයි මේක නෝට් කරලා කියන්නේ. ඉතින් මේ දේවල් යම් වැරදි ඔය කියනකොට වෙන්න පුළුවන්. ඉතින් ඒවා හරි ගස්ස ගන්න ඕනේ අපි. වයින් කියන්නේ ස්පිරිට් එකක් නෙමෙයි. ස්පිරිට් එකක් වෙන්න නම් ඩිස්ටිලේෂන් පාර්ට් එකක් යන්න ඕනේ. හේතුව වයින් කියන්නේ ෆර්මන්ටේෂන්. එතකොට ෆෝටිෆයිඩ් වයින් කියන්නේ ෆර්මන්ටේෂන් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඕවා තමයි මගෙන් අහලා තිබ්බේ. ඉතින් ඔන්න ඉතින් මම ඒ වලටත් ආන්සර් එක දුන්නා. නිවැරදි කිරීමකුත් කරා. එහෙනම් අපි යම් වැඩි කතා බහක් නැතුව මගේ කොක්ටේල් එක හදන්නේ. අපි බලමු මේක කොහොමද හදන්නේ. මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් මම පාවිච්චි කරන්න කියලා. එහෙනම් අපි යම් මගේ කොක්ටේල් එක හදන විදිය ගැන බලන්න. ඇත්තටම කිව්වොත් මේක මගේ මෑන්හටන් වර්ෂන් එකක්. මම පෞද්ගලිකව මෑන්හටන් කොක්ටේල් එකට කැමතියි. මෑන්හටන් කියලා ක්ලාසික් කොක්ටේල් එකකට කැමතියි. බාර්ටෙන්ඩර්ස්ලා නම් දන්නවා මෑන්හටන් කොක්ටේල් එක කියන්නේ මොකක්ද කියලා. මේක 1870 ඉයන් මාෂල් විසින් හොයාගත්ත කියන කොක්ටේල් එකක්. වින්ස්ටන් චර්චිල්ගේ අම්මා ඒ කියන්නේ රැන්ඩොප් චර්චිල් ලේඩි රැන්ඩොප් චර්චිල් විසින් පවත්වන ලද සාධිකති තමයි මෑන්හටන් ක්ලබ් එකේ නිව්යෝක් සිටි මෑන්හටන් ක්ලබ් එකේ පවත්වන ලද සාධිකය තමයි මේක හොයාගත්ත කියන්නේ. ඕක පොඩි පරස්පර කතාවක් තියෙනවා. මොකද ඒ කාලේදී ලේඩි රැන්ඩොප් චර්චිල් ප්‍රෙග්නන්ට් වෙලා කියලාත් ඒ කාලේදී මෙයා ෆ්‍රාන්ස් වල හිටියත් කියලාත් පොඩි පරස්පර කතා තියෙනවා. මෑන්හටන් කොක්ටේල් එක ඇත්තටම හදාගත්තේ මුල් කාලේදී ඩ්‍රයි විස්කි වලින්. ඩ්‍රයි විස්කි කියන්නේ ඇමරිකාවේ හොයාගත්ත මුල්ම විස්කි වර්ගය කියලා සඳහන් වෙනවා. හැබැයි දැන් නම් කැනඩියන් බර්බන් කියන විස්කි වලිනුත් හදා ගන්නවා. තව විස්කි ජාතිත් මේකට පාවිච්චි කරනවා. ඉතින් මම නම් පාවිච්චි කරන්න ඇත්තටම ලෝකල් විස්කි එකක්. මේක මම පොඩ්ඩක් මේ වෙන ක්‍රමයකින් හදාගත්තා. මේ ක්‍රමේ තමයි ඇත්තටම මම මේකට මේ පීනට් බටර් ඒ කියන්නේ මේ විස්කි එකට පීනට් බටර් ඉන්ෆියුස් කරලා හදාගත්තා. මේ ක්‍රමයට කියනවා ෆැට් වොෂ් කියලා. ෆැට් වොෂ් කියලා ක්‍රමේ හොයාගත්තේ 2007 දී ඩොන් ලී කියන බාර්ටෙන්ඩර්. ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකේදී මේක හදන විදිය මේක මම මේ කොහොමද මේක හදන්නේ මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ද ගන්න පුළුවන් කියලා මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ මම ගන්නවා වර්මවුත් ස්වීට් වර්මවුත් මේක මාටිනි රොසෝ කියන
එක මාටිනි සුයිට්ව මව් කියන මම කලින් වීඩියෝ එක සඳහන් කරලා තිබ්බා මේ මාටිනි කියන්නේ ඇත්තම 1863 දී ටුවරින් ඉතාලියේ ටුවරින් සිටි එකේ හොයාගත්ත කියන බ්‍රෑන්ඩ් එකක් දැන් නම් බකාඩි ලිමිටඩ් කිව්වම අපි හැමෝම දන්නවා ලෝකේ පවුලකට තියෙන වැඩිම ස්පිරිට් ගන්න අයිති මේ බකාඩි ලිමිටඩ් කියන කම්පැනි එකට. එහෙනම් වැඩි කතා බහක් නැතුව සොරි තව දෙයක් අමතකුණා ඔයගොල්ලන්ට කියන්න. මම මේකට ගන්නවා හනි කිතුල් රැකල්. මම නම් ගන්නේ කිතුල් රැකල්. ඒගොල්ලෝ ඒ වුණාට ඔයගොල්ලන්ට බී හනි ಜಾති ගන්න පුළුවන්. මම නම් මේකට ගන්නේ කිතුල් රැකල්. එහෙනම් වැඩි කතා බහක් නැතුව කොක්ටේල් එක හදන විදිය බලමු. එහෙනම් මගේ මෑන්හටන් කොක්ටේල් එක මගේ මෑන්හටන් වර්ෂන් එකකින් යන කොක්ටේල් එක හදාගන්න යන්නේ. ඇත්තටම ගෝ මෑන්හටන් කියන්නේ ස්ටේ කරන මෙතඩ් එකකින් හදාගන්න කොක්ටේල් එකක්. ඉතින් ඒකට අවශ්‍යයි මික්සිං ග්ලාස් එකක්. ඉතින් දැනට නම් මගේ ගාව මික්සිං ග්ලාස් එකක් නැහැ. ඒ වෙනුවට මම යූස් කරන්නේ මේ කොක්ටේල් ෂේකර් එක. ඕගොල්ලෝ ගාවත් මේ මික්සිං ග්ලාස් එක නැහැ කියලා වොරි වෙන්න එපා. ඕගොල්ලන්ට මේ වගේ කොක්ටේල් ෂේකර් එකක් යූස් කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක හදාගන්න විදිය. මුලින්ම මම කිතුල් හනි ml 5ක් දාගන්නවා ෂේකර් එක ඇතුළට. කිතුල් හනි ml 5 මම මැනගන්න යන්නේ මෙන්න මේ බාර් ස්පූන් එකේ. මේ ඇවිල්ලා ඇමරිකන් බාර් ස්පූන් එක. ඇමරිකන් බාර් ස්පූන් හදන්නේ මේ ml 5ට හරියන විදියට මැනගන්න පුළුවන් විදියට තමයි මේ ඇමරිකන් බාර් ස්පූන් එක හදාගන්නේ. ඔය විදියට දාගත්ත ml 5 කිතුල් හනි. ඊළඟට මම ගන්නවා ස්වීට් වර්මවුත්. ඒකෙන් 25ක් ml 25ක්. හරි ඊළඟට ගන්නවා මම ෆැට් වොෂ් ක්‍රමයට හදාගත්ත මගේ විස්කි එක ml 50ක්. හරි ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම දැන් දාගෙන තියෙන්නේ ෂේකර් එක ඇතුළට. දැන් මම කරන්න හදන්නේ මේකට අයිස් ඇඩ් කරලා ස්ටේ කරගන්න. අයිස් ගන්නකොට වැඩ විශේෂයෙන්ම අයිස් කියන එක යොදා ගන්නකොට මෙන්න මේ වගේ අයිස් කැට යොදා ගන්නවා නම් හොඳයි. දැන් කොක්ටේල් හදන්න මොකෝ වෝටරින් ගතිය වැඩි වුණොත් කොක්ටේල් එක ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. මම මෙන්න මේ වගේ ගෙදර හදාගත්ත අයිස් කැට තමයි යූස් කරන්නේ. හරි මම දැන් යන්නේ මේක ස්ටේ කරගන්න. මම මේක හොඳට ස්ටේ කරගෙන තියෙන්නේ. මම දැන් යන්නේ මෙන්න මේ වගේ හොඳ චිල් කුක් ග්ලාස් එකකට මේක ස්ට්‍රේන් කරගන්න. හරි ඊට පස්සේ මම මේ ගාර්නිෂ් එකක් විදියට ගන්න මේ කලමන්සි තමයි පොඩි කලමන්සි ලීෆ් එකක් එක්ක ඕගොල්ලන්ට පේනවා ඇති මගේ කොක්ටේල් එක මෑන්හටන් වර්ෂන් එක කලර් එක ලස්සන කලර් එකක් තියෙනවා. ටේස්ට් කරලා බලමු. wow ඔයගොල්ලෝ මේ මෑන්හටන් වර්ෂන් එක try කරලා බලන්න. මේකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මෙතඩ් එක මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් cheers.